මේ දවස්වල හැමෝම වගේ කතා කරනවනේ ඩඩ්ලි සිරිසේන මහත්මයාගේ රෝල්ස් රොයිස් එක ගැන. ඉතින් මම හිතුවා මේ වාහනවල ඉතිහාසය සහ ඇයි මේවා මේ තරම් මිල අධික කියලා හොයලා බලන්න. ඔයාලා දන්නවද රෝල්ස් රොයිස් එක කියන්නේ නිකම්ම සල්ලිකාරයෙක් කියලා පෙන්වන්න පදින වාහනයක් නෙමෙයි. ඒක ස්ටේටස් සිම්බල් එකක්. මේ වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද මේ සමාගම බිඳුවේ ඉඳන් ලෝකයේ අංක එකේ සුඛෝපභෝගී සන්නාමය උනේ කියලා සහ ඇයි මේ වාහනය මෙච්චර ගණන් කියලා. අපි කතාව පටන් ගමු මේ දැවැන්ත සන්නාමය පිටිපස්සේ ඉන්න මිනිස්සු දෙන්නගෙන්. මේක හරියට අහසට පොළොව වගේ චරිත දෙකක එකතුවක්. මුලින්ම ඉන්නේ ෆෙඩරික් හෙන්රි රෝයිස්. හෙන්රි ඉපදෙන්නේ 1863 දී එංගලන්තයේ ඉතාමත් දුප්පත් පවුලක. එයා පවුලේ දරුවන් 5 දෙනාගෙන් බාලයා. එයාගේ තාත්තා පිටිමෝලක හිමිකාරයෙක් වුණාට ව්‍යාපාර හරියට කරගන්න බැරුව පවුලම අන්තසරණ වුණා. හෙන්රිට වයස 4 දී එයාට සිද්ධ වුණා කුඹුරක කුරුල්ල එළවණු රසාවක් කරන්න. ඒකට එයාට සතියකටම ලැබුණේ පෙන්ස 6ක් විතරයි. වයස අවුරුදු 9 වෙද්දී හෙන්රිගේ තාත්තා නැති වෙනවා. ඊට පස්සේ පුංචි දරුවා පත්තර විකුණලා ටෙලිග්‍රෑම් බෙදලා තමයි ජීවත් වෙන්න සල්ලි හෙව්වේ. හෙන්රි පාසල් ගියේ අවුරුද්දක් වගේ සුළු කාලයක් විතරයි. හැබැයි එයාට ඉංජිනේරු විද්‍යාව ගැන පුදුම උනන්දුවක් තිබුණා. එයා තනියම බීජ ගණිතය, ප්‍රංශ භාෂාව සහ විදුලි ඉංජිනේරු විද්‍යාව ඉගෙන ගත්තා. පස්සේ එයා තව යාළුවෙක් එක්ක එකතු වෙලා FH Royce & Company කියලා පුංචි ව්‍යාපාරයක් පටන් ගත්තා. මේ ව්‍යාපාරයෙන් කලේ ගෙවල් වල ඩෝබෙල්ස් හදන එක. ඔන්න ඔතනින් තමයි මේ ලෝකේ හොල්ලන ගමන පටන් ගත්තේ. දැන් අපි බලමු කවුද මේ චාල්ස් ස්ටුවර්ට් රෝල්ස් කියන්නේ කියලා. චාල්ස් කියන්නේ හෙන්රිට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක්. එයා ඉපදුනේ 1877 ලන්ඩන් වල ඉතාම ධනවත් පවුලක. එයාගේ තාත්තා සාමිවරයෙක්. චාල්ස් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගත්තු වාහන වලට සහ ප්ලේන් වලට පිස්සුවක් තිබුණු කෙනෙක්. එයාට විශ්වවිද්‍යාලයේදී යාළුවෝ කිව්වේ ඩර්ටි රෝල්ස් කියලා. ඒ මොකද එයා හැම වෙලේම වාහන වල එන්ජින් එක වැඩ කරලා කුණු ගාගෙන ඉන්න නිසා. 1940 තමයි මේ දෙන්න හමු වෙන්නේ. හෙන්රි රෝයිස් එයාගම කියලා හෝස් පවර් 10ක කාර් එකක් හදලා තිබුණා. චාල්ස් මේ කාර් එක පදවලා බැලුවම එයාට තේරුණා Taman මෙච්චර කල් හෙව්වේ මේ වගේ නිහඬ බලගතු වාහනයක් කියලා. මේ දෙන්න 1904 දෙසැම්බර් 23 ගිවිසුමක් අත්සන් කරලා රෝල්ස් රොයිස් කියන නම යටතේ වාහන හදන්න පටන් ගත්තා. මෙතනදී අපි තව කෙනෙක්ව මතක් කරන්න ඕනේ. ඒ තමයි ක්ලෝඩ් ජොන්සන්. එයාව හඳුන්වන්නේ රෝල්ස් රොයිස් නමේ මැද තියෙන ඉර The Hyphen in the Rolls Royce කියලා. මොකද රොයිස් වාහනය හැදුවා. රෝල්ස් ඒක විකුණුවා. හැබැයි ජොන්සන් තමයි මේක ලෝකෙටම මාකට් කළේ. 1906 දී ඔවුන් ලෝකයේ හොඳම වාහනේ විදිහට හඳුන්වනු සිල්වර් ගොස්ට් හඳුන්වා දුන්නා. මේ වාහනේ කොච්චර විශ්වාසවන්තද කියනවා නම් ඒ කාලේ සතුම් 15000ක් එක දිගට කිසිම කරදරයක් නැතුව පදවන්න පුළුවන් වුණා. හැබැයි මේ ගමන ලේසි පහසු ගමනක් නන් නෙමෙයි. 1910 දී චාල්ස් රෝල්ස් ගුවන් අනතුරකින් මිය යනවා. එයා තමයි බ්‍රිතාන්‍යයේ ගුවන් අනතුරකින් මිය ගිය පළමු පුජ්‍යලයා. ඊට පස්සේ හෙන්රි රෝල්ස් තනියම මේ ගමන ඉස්සරහට අරන් ගියා. පළමු ලෝක යුද්ධ කාලේ ඔවුන් යුද ගුවන් යානා සඳහා ඊගල් කියන එන්ජින් එක හැදුවා. ඒ වගේම සිල්වර් ගොස්ට් වාහනේ චැසිය යුද ටැංකිය හදන්න පවා පාවිච්චි කළා. 1933 දී හෙන්රි රෝයිස් මිය යන්නේ එයාගේ අන්තිම මොහොත වෙනකම්ම වාහන සැලසුම් කරමින්. එයා මැරෙන්න පැය කිහිපයකට කලින් පවා අලුත් නිර්මාණයක් ඇඳලා තිබුණා. දැන් අපි යමු හැමෝටම තියෙන ප්‍රශ්නයට. ඇයි මේ කාර් එක මෙච්චර ගණන්? රෝල්ස් රොයිස් සමාගම කවදාවත් ඔවුන්ගේ වාහනවල බේස් ප්‍රයිස් එක ගැන කතා කරන්න කැමති නැහැ. මොකද හැම වාහනයක්ම පාරිභෝගිකයාගේ ඕන ඇපාකම් අනුව වෙනස් වෙන නිසා. මේ මිල අධික වෙන්න පළමු හේතුව තමයි පේන්ට් ජොබ් එක. We have a palette of 44,000 plus colours. We replicate people's lipsticks. Something from your house, something your own, something you've seen. Even we've done the dog of an owner, a red setter. So we exactly replicate them, whether it be by the DNA, the chemistry or whatever. For us it's unique. It'll be registered as your colour and you can give it a name and it's yours. And if someone else has seen it and wants to use that exact finish, we have to go to that person and ask their permission. When we go to the paint shop, you'll see it's called the Surface Finish Centre because it's a bit of an insult to say we're painting the car. It's more than that. You're going to have at least some layers of coat. There's primers, there's base coats, there's colour, and unusually we put on 2 clear coats of lacquer. But you could have up to 23 layers of coating, which we've done before, equating to about 45 kilograms in weight just of coat. රෝල්ස් රොයිස් එකක් පේන්ට් කරන්න පාට වර්ග 44000කට වඩා තියෙනවා. ඔයාට පුළුවන් ඔයාගේ කැමතිම ලිප්ස්ටික් එකක පාට, එහෙම නැත්නම් ඔයාගේ ගෙදර තියෙන දේක පාට මේ වාහනේට ගන්න. එක පාරිභෝගිකයෙක් තමන්ගේ බල්ලගේ පාටින් වාහනේ පේන්ට් කරන්න කියලා ඉල්ලලා තිබුණා. රෝල්ස් රොයිස් සමාගම ඒකත් කරලා දුන්නා. මේ පේන්ට් එක නිකම්ම පේන්ට් එකක් නෙමෙයි. අඩුම ගානේ ලේයර්ස් 7ක් ගන්නවා. සමහර වාහනවල ලේයර්ස් 23ක් දක්වා ගන්නවා.
ඒ කියන්නේ පේන්ටගේ බර විතරක් කිලෝග්‍රෑම් 45ක් විතර වෙනවා. එක පෝසත් කෙනෙක් දියමන්ති 1000ක් පේන්ට් එකට මිශ්‍ර කරන්න කියලා ඉල්ලුවා. ඔවුන් ඒකත් කරලා දුන්නා. ඊළඟ වැදගත්ම දේ තමයි මේ වාහන හෑන්ඩ් බිල්ඩ්. එහෙම නැත්නම් අතින් නිපදවන ඒවා වීම. රොබෝ වරුන්ට වඩා මිනිස් ශ්‍රමය මෙතනදී පාවිච්චි වෙනවා. උදාහරණයක් විදිහට රෝල්ස් රොයිස් වාහනයක පැත්තක තියෙන ඉර. එහෙම නැත්නම් කෝච් ලයින් එක. අඳින්නේ මුළු ලෝකෙටම ඉන්න එකම එක පුජ්‍යලෙක්. එයාගේ නම මාක් කෝට්. එයා මේක කරන්නේ කිසිම මැෂින් එකක් නැතුව නිදහස් අතින්. එයා පාවිච්චි කරන්නේ ලේන එකකුගේ ලොම් වලින් හදපු බුරුසුවක්. මොකද ලේනගේ ලොම් වලින් නැන්දහම බුරුසු පාරවල් හිටින්නේ නැහැ කියලා කියනවා. හිතන්නකො ලෝකෙ කොහේ හරි රෝල්ස් රොයිස් එකක මේ ඉරඳ ගන්න වුණොත් මාක් කෝට් එතනට යනවා ඒක ඇඳලා දෙන්න. රෝල්ස් රොයිස් එකක යනවා කියන්නේ මැජික් කාපට් රයිඩ් එකක් යනවා වගේ කියලා තමයි කියන්නේ. ඒ තරමටම මේ වාහනේ ඇතුළත නිහඬයි. වාහනේ ඇතුළට පිටත ශබ්ද එන එක නතර කරන්න ඕන් වාහනේ වටේට රාත්තල් 300 විතර ශබ්ද පරිවාරක දාලා තියෙනවා. ටයර් හදන කොන්ටිනෙන්ටල් සමාගම රෝල්ස් රොයිස් වෙනුවෙන්ම විශේෂ ටයර් වර්ගයක් හැදුවා ඇතුළට ශබ්ද එන එක අඩු කරන්න. මේක කොච්චර නිහඬද කියනවා නම් මුල් කාලේ රෝල්ස් රොයිස් එකක් පරීක්ෂා කරද්දී ඒක නිහඬ වැඩි නිසා රේදුරාට අපහසුයක් දැනුණලු. ඒ නිසා ඔවුන් ආපහු පොඩ්ඩක් ශබ්දය ඇහෙන විදිහට ශබ්ද පරිවාරක ඉවත් කළාලු. තවත් සුපිරි අංගයක් තමයි ස්පිරිට් ඔෆ් එක්ටාසි. වාහනේ ඉදිරිපිට තියෙන මේ කුඩා පිළිමය 2003 දී BMW සමාගම රෝල්ස් රොයිස් නාමයත් එක්ක මිලදී ගත්තේ ඩොලර් මිලියන 65ක් දීලා. ඒ වගේම වාහනේ රෝද කැරකෙනකොට මැද තියෙන RR ලාංඡනය කැරකෙන්නේ නැහැ. ඒක හැම වෙලේම කෙලින් තියෙන්නේ. ඒක ඔවුන්ගේ තවත් එක විශේෂ තාක්ෂණයක්. ඔයාලා රෝල්ස් රොයිස් එකක වහලේ දිහා බැලුවොත් රෑ අහස වගේ තරු පේනවා. මේකට කියන්නේ ස්ටාර්ලයිට් හෙඩ්ලයිනර් කියලා. මේක හදන්න පැය 16ක් විතර යනවා. ෆයිබර් ඔප්ටික් ලයිට් 1340ක් විතර අතින්ම සිදුරු කරලා තමයි මේක සවි කරන්නේ. සමහර පාරිභෝගිකයෝ Taman ඉපදුණු දවසේ රෑ අහස තිබුණු විදිහට මේ තරු ටික හදලා දෙන්න කියලාත් ඉල්ලනවා. ඒ වගේම වාහනේ ඩෑෂ්බෝඩ් එක ඔයාලට කැමති විදිහේ කලාගාරයක් කරගන්නත් පුළුවන්. රෝල්ස් රොයිස් එක වටිනාකම තීරණය වෙන්නේ ඔයායක වෙනස් කරන විදිහ අනුවයි. මේකට ඔවුන් කියන්නේ බෙස්පෝක් සේවාව කියලා. මේකේ කිසිම සීමාවක් නැහැ. අපි බලමු මේ වගේ සුවිශේෂී නිර්මාණ කිහිපයක්. ලෝක ප්‍රකට රැප් ගායක ඩ්‍රේක්ගේ රෝල්ස් රොයිස් එක බලන්න. එයාගේ බුෂුකන් පැන්තම් එකේ මිල ඩොලර් ලක්ෂ 7ක් වුණාට එයා කරපු වෙනස්කම් එක ඒකේ වටිනාකම ඩොලර් මිලියනයක් වුණා. එයා ස්පිරිට් ඔෆ් එක්ටාසි පිළිමය වෙනුවට දියමන්ති අල්ලපු බකමූණෙත් තමයි සවි කළේ. තවත් පුදුම හිතන නිර්මාණයක් තමයි රෝස් පැන්තම් එක. මේ වාහනේ ඇතුළත මල් මෝස්තර මහන්න මැහුම් මිලියනයක් විතර පාවිච්චි කරලා තියෙනවා. ඒක හරියට ත්‍රිමාණ පින්තූරයක් වගේ පේන්නේ. මේක ඔවුන් කරපු සංකීර්ණම එම්බ්‍රොයිඩර් වැඩේ විදිහටයි සැලකෙන්නේ. මිලිමීටරයක්වත් වෙනස් වුණොත් මුළු ලෙද එකම අයින් කරලා ආයෙත් මුලින් ඉඳන් කරන්න ඕනේ. හැබැයි මේ හැම එකකටම වඩා මිල අධිකම වාහනේ තමයි රෝල්ස් රොයිස් සොයප්ටේල්. මේක හදන්න අවුරුදු 4ක් ගියා. මේක ලෝකයේ එකම එකයි තියෙන්නේ. ඒ කාලේ මේකේ මිල ඩොලර් මිලියන 13ක් විතර වුණා. මේක තමයි ලෝකයේ එතෙක් නිපද වූ මිල අධිකම අලුත් වාහනේ වුණේ. රෝල්ස් රොයිස් කියන්නේ නිකම්ම වේගයෙන් යන සුපිරි කාර් එකක් නෙමෙයි. ෆෙරාරි, ලැම්බෝගිනි වගේ වාහන වේගය ගැන හිතද්දි රෝල්ස් රොයිස් හිතන්නේ ලක්සරි හෝ සුවපහසුව ගැන. ඔවුන් 1904 දී කියපු ලෝකයේ හොඳම වාහනය නිපදවීම කියන අරමුණ අදටත් ඒ විදිහටම තියෙනවා. අවුරුදු 120කට වඩා පැරණි මේ ඉතිහාසය ඇතුලේ ඔවුන් මහා ආර්ථික අවපාතයන්ට ලෝක යුද්ධ දෙකකට මුහුණ දුන්නා. 1929 ආර්ථික අවපාතය වෙලාවේ ලෝකයේ GDP එක 115ක විතර කඩාගෙන වැටෙද්දි රෝල්ස් රොයිස් සමාගම ඔවුන්ගේ 20-25 මාදිලි නිසා බේරුණා. අදටත් ඒ කාලේ හදපු වාහන වලින් 70%ක්ම පාර දුවන මට්ටමේ තියෙනවා. දැනට BMW සමාගම යටතේ තිබුණත් හෙන්රි රොයිස්ගේ සහ චාල්ස් රෝල්ස්ගේ දර්ශනය අදටත් ජීවමානයි. ලෝකයේ රටවල් 40ක ඩීලර්ෂිප් 130කට වඩා තිබුණත් මේ වාහනයක් ගන්නවා කියන්නේ තාමත් ලොකු හීනයක්. ලංකාවෙත් දැන් මේ සුපිරි වාහන දකින්න ලැබෙනවා. පසුගිය දවස්වල අපේ රටේ හැමෝම අතර මේ ගැන ලොකු කතාවක් ඇති වුණා. ඒ තමයි අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහත්මයා අලුත් රෝල්ස් රොයිස් වාහනයක් ලංකාවට ගෙනල්ලා තිබුණ එක. හැබැයි මේක නිකම්ම රෝල්ස් රොයිස් එකක් නෙමෙයි. මේක රෝල්ස් රොයිස් පැන්තම් සීරීස් 8 EWB කියන සුපිරි මෝටර් රථය. මේ EWB කියන එකේ තේරුම Extended Wheelbase කියන එක. ඒ කියන්නේ මේ වාහනය ඇතුලේ තියෙන ඉඩකඩ සහ සුවපහසුව සාමාන්‍ය රෝල්ස් රොයිස් එකකටත් වඩා වැඩි. ඇත්තටම මේක පාර යන මාලිගාවක් වගේ කියලා කිව්වොත් වැරදි නැහැ. ඩඩ්ලි සිරිසේන මහත්මයා මේ ගැන සමාජ මාධ්‍යවල අපූර්ව කතාවක් කියලා තිබුණා. එතුමා කියන විදිහට මේ වගේ ලෝකයේ දුර්ලභ වාහනයක හිමිකරුවෙක් වෙන්න ලැබුණ එක එයාගේ දශක 4ක කැපවීම වල සහ උත්සාහයේ ප්‍රතිඵලයක්. එතුමාගේ ව්‍යාපාරික ගමන පටන් ගන්න මීට අවුරුදු 40කට කලින්. ඒ කාලේ තිබුණ ආර්ථික අපහසුකම් නිසා තමන්ගේ බිරිඳගේ රන්නාබාරන උගස් කරලා තමයි එතුමා තමන්ගේ පළවෙනි ලොරිය මිලදී අරන් තියෙන්නේ. හිතන්නකෝ බිරිඳගේ මාළය උගස් කරලා පළවෙනි ලොරිය ගත්තු මේ මිනිසයා
අද වෙද්දි සහල් නිෂ්පාදනය, සංචාරක ව්‍යාපාරය, ඉදිකිරීම වගේ ශේෂ්ඨ ගණනාවක දැවැන්තයෙක් වෙලා. ඒ විතරක් නෙමෙයි. ලෝකයේ තියෙන මිල අධිකම වාහනයක හිමිකරුවෙක් වෙලා. එතුමා තරුණ ව්‍යාපාරිකයන්ට දෙන පණිවිඩය තමයි මොන වගේ බාධකාවක් තමන්ගේ ඉලක්කය වෙනුවෙන් නොසලී වැඩ කරන්න කියන එක. මේ සාර්ථකත්වය පොළොන්නරුවට විතරක් නෙමෙයි. මුළු ලංකාවටම ආඩම්බරයක් කියලායි එතුමා පවසන්නේ. ඉතින් අරලිය සමූහ ව්‍යාපාරයේ ඩඩ්ලි සිරිසේන මහත්මයාගේ මේ අලුත් වාහනය සාර්ථකත්වය හොයාගෙන ඕනෑම කෙනෙක්ට හොඳ ආදර්ශයක් සහ උත්තේජනයක් සපයනවා කියලා මම හිතනවා. ඉතින් ඔයාට සල්ලි තිබුණොත් ඔයා තෝරගන්නේ මොන වගේ රෝල්ස් රොයිස් එකක්ද? ඔයා කැමති මොඩල් එක කලිනන්ද? ගොස්ද? එහෙම නැත්නම් පැන්තන්ද? පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තවත් මේ වගේ වටිනා වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දවසක්.